Hi guys, welcome to my YouTube channel. Hi guys, welcome to my YouTube channel. අද vlog එක මොකක්ද කියලා ඔයා වීඩියෝ එක මුලදීම දකින්න ඇතිනේ. අපි යනවා අනුරාධපුරේ. අපි යන ගමන් ඉස්සෙල්ලාම අපිට මගදී හම්බෙච්ච පන්සලකට පඳුරක් දාගෙන ගියා. ඊට පස්සේ අපි උදේට කාලම රුවන්වැලි සෑයට යනවා කියලා හිතුවා. අපි සෑය ළඟම තමයි කන්න නැවැත්තුවේ. මං අහසම පාට තමයි දම් පාට. ඒ නිසා ඉතින් මං මේ සෑය ළඟ තිබ්බ දම් පාට මල් පොකුරක් අරගෙන ඒක සෑයට පූජා කරා. අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා වැඳලා ඉවර වෙලා දැන් මේ යන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්න. අපි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳලා යද්දි ළමයි අපිට හම්බ වුණා නිල්මානෙල් වලින් හදපු නිල්මානෙල් මල් වලින් හදපු චෛත්‍යයක්. බලන්නකෝ ඒක හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ගියා තූපාරාමයට. තූපාරාමයට ගිහින් ඉවර වෙලා අපි ගියා අබේගිරියට. ඒකේ බාරයක් තිබ්බා. අපිට ඉතින් පැය දෙකක් විතර ඉන්න වුණා එතන. ඒක ඉවර කරගන්නකම් වැඩේ. ඊට පස්සේ මම ගියා ගයිස් මට මොනවා හරි ආසිතින් දෙයක් තිබ්බොත් ගන්න කියලා. මම ගත්ත දෙයක් තියෙනවා. මම ඔයගලන්ට ඒක වීඩියෝ එකේ පෙන්නන්නම්කෝ. ඔන්න ඔය කියුට්ම කියුට් අතේ දාන වළලු දෙක තමයි මං ගත්තේ. ඊට පස්සේ අපි ගියා සමාධිය වඳින්න.
බලන්නකො ළමයි ඔය රිලව කුමඩු එක කන ලස්සන. අපි හිතුවේ යම් මුළු කුමඩු කෑල්ලම කනම කියලා. එනත් ටිකක් වෙලා බලාගෙන ඉද්දි තමයි දැක්කේ එයා කන්නේ කුමඩු වල ඇට විතරයි. කුට්ටම් පොකුණ බලලා ඉවර වුණාට පස්සේ අපි ගියා නාන්න. බලන්නකො මේ ප්ලේස් එකේ ලස්සන. ඊට පස්සේ අපි ගියා ළමයි දවල්ට කන්න. කාලේ ඉවර වෙලා අපි එහෙමම ගෙදර එන්න පිටත් වුණා. මං ඔය උතන කියන්න ළමයි මට කාප්පු පළවෙනි කටෙන්ම තේරුණා ඒ කෑම වලට පුදුම තරම් අචිනමොටෝ දාලා තියෙන්නේ. මගේ කටට ගත්තු පළවෙනි කටෙන්ම මට ඒ රස තේරුණා. මං ඒක තමයි එතන කියන්නේ.